උත්තරේ මොකද ටෝක? ප්‍රධාන දූෂිත දේශපාලකයන්ගේ නඩු 15ක් මේ මැයි මාසෙට විතරක් සමහර ඒවා ප්‍රධාන දූෂිත චෝදනා නඩු 10ක් මේ වීඩියෝ පටේ හරි දිගයි. නඩු 5ක් ඒ නිසාම මං කිව්වා නවත්තමු කියලා. බලය ලබා ගන්න කලින් හිටපු ගරු අමාත්‍ය අනුර කුමාර දිසානායක මැතිතුමා කිව්වේ බොරු. බලය ලබා ගත්තට පස්සේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කරන්නේ හොරකම්. ඒ නිසා ඒ සියල්ලට එරෙහිව ඔබ මේ දවස්වල දිනපතා දකිනවා ඒකාබද්ධ විපක්ෂය නිවැරදිව පැමිණිලි ගොනු කරමින් ඉන්නවා. හැබැයි ඒ එකක්වත් විමර්ශනය කරන්නේ නැහැ. අපිට ඕනේ මේ පැමිණිලි නිසි පරිදි විධිමත් ආයතනවල ගොනු කරලා තියන්න තමයි. ඊළඟ එළඹෙන ජනතාවාදී ආණ්ඩුවකදී දිසානායක ජනාධිපතිතුමා ඇතුළු මේ මාලිමා ආණ්ඩුව පොදු මහ ජනතාවට කියපු මේ බොරුවලට මේ හොරකම්වලට එරෙහිව නියමිත ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වෙන්නේ නැහැ කියන පණිවිඩයයි මේ ඒකාබද්ධ විපක්ෂයක් විදිහට අපි ඔබ තමුන්නාන්සේලාට